සල්ල සූත්‍රයේ ශෝක හුල ගැලවීම කියන සූත්‍රයේ තියෙනවා යේන මඤ්ඤන්ති යම් යම් ආයුරෙන් මඤ්ඤණා කරනවද මඤ්ඤණා කරනවද කියන්නේ කෙලෙස් සහිතව හිතනවා බලාපොරොත්තු සහිතව හිතනවා සැලසුම් කරනවා ඔය අපි හිතන පතන ඔක්කොම මඤ්ඤණා වලට අයිති යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඒ උනාට සිද්ධ වෙන්නේම අනිත් දෙයක් වෙනස් දෙයක් අන්‍ය දෙයක් හිතන්නේ එකක් සිද්ධ වෙන්නේ වෙන එකක් ඒතාදිසෝ විනා භාවෝ ඉතින් ඔන්න ඔය විදිහට වෙනස් වීම කියන එක තමයි පස්ස ලෝකස්ස පරියායං බලන්න ඕක තමයි ලෝක ධම් පරියාය ලෝකේ ධර්මතාවය තමයි හිතන්නේ එකක් වෙන්නේ එකක් දැන් ඔයාලගේ ජීවිතේ ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයා හිතුවේ මොනවද දැන් වෙලා තියෙන්නේ මොකක්ද ඒ කාලේ ඔයා බලාපොරොත්තු වුණ රස්සාව මොකක්ද දැන් වෙලා තියෙන්නේ මොකක්ද ගොඩාක් දේවල් ජීවිතේ තව ඔය දුරට උදාහරණ අරගෙන තව ළඟට උදාහරණ අරගෙන ගත්තොත් එහෙම ගොඩාක්ම ළඟට උදාහරණයක් ගත්තොත් අපි ඇසින් රූපයක් බලලා ඒ රූපය ගැන අපි මඤ්ඤණා කරන්නේ ඒ කියන්නේ රූපය ගැන හිතන්නේ එකක් ඇත්තට සිද්ධ වෙන්නේ වෙන එකක් කනට ඇහෙන ශබ්දය ගැන අපි හිතන්නේ එක විදියකට ඒ උනට සිද්ධ වෙන්නේ වෙන දෙයක් නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අපි හිතන්නේ එක විදියකට වෙන්නේ වෙන දෙයක් ඒ නිසා මෙතන සිද්ධ වෙන ධර්මතාවයේ ඉඳලා අපේ ජීවිතයේ අත්දැකීම් වලට අධ්‍යාත් යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යං ආකාරයෙන් හිතුවද සිද්ධ වෙන්නේම වෙන විදිහකට ඔන්න ඔය දහම් ලෝක දහම් පරියාය මම ගන්නවා මරණය කියන කාරණාවට එතකොට ඔයාලා කාගෙත් ඇති මරණය ගැන යම් විදියට ප්ලෑන් සමහර අය කියනවා මං නම් මහගෙදරමයි මැරෙන්නේ සමහර අය කියනවා මට නම් බට ගහන්න එහෙම එපා වුණේ ස්පිරිතාලවල ගිහිල්ලා ඊට පස්සේ තව සමහර අය කියනවා මට ලෙඩ වෙනකොට මගේ අවසාන කාලේ මාව ස්පිරිතාලෙම ගිහිල්ලා දාන්න එපා තව අය කියනවා අනේ 50 දිනකට ළමයි ගැන නිතර වයසක අයට තියෙන අදහස තමයි අම්මලාට වතුර පොදක්වත් අවසානෙට දෙන්න ඉන්නේ මොන්නේ කිය. වතුර පොදක් ප්‍රාර්ථනාව තමයි මැරෙන්න කලින් ළමයින්ගෙන් වතුර බොන එක. ලෝක දහම් පරයය තමයි ඔය හිතන්නේ විදිහට නෙමෙයි ඔය මැරෙන්නේ. ඒ නිසා ඔය වගේ වතුර බොන්න ආසාවක් තියෙනවා නම් දැන් මොයි ටැප් එකකට කට තියලා ඒ වතුර බොන ආසාව ඉවර කර ගන්න. තවත් උදාහරණ කුමටද කොරෝනා කාලය ආවට පස්සේ ඥාතියෙකුටවත් ළඟට යන්න බෑ. එහෙම මිනිස්සු මැරුණේ. සමහර අය හරියට පාංශකූලයේදී හරියට පාංශකූලේ මට ලැබෙයිද නැද්ද? පුදුම කම්පැනියකින් මිනිස්සු ඉන්නවා. ඉන්න මිනිස්සු ඉන්නවා. කොරෝනා කාලේ මොන පාංශකූලද? සුනාමි කාලේ මතකද? බැකෝලින් වලවල් හරලා එක රොත්තට වලේ දැම්මේ. ඔහොමයි මිනිස්සු මැරුණේ. ඊට පස්සේ ඔයාලට මතක දේවල් මම මේ කියන්නේ. පාස්කු ප්‍රහාර බෝම්බ ප්‍රහාරවලදී මිනිස්සු කුඩු වෙලා මස් කෑලි සවලෙන් එකතු කළේ. ඔය සවලෙන් මස් කෑලි එකතු කරනකොට එක මිනිස්සෙක්වත් ජීවිතේ හිතලා තියෙනවද මගේ මරණයේදී මගේ මස් කෑලි සවලෙන් එකතු කරන්න වෙයි කියලා? යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යං ආකාරයෙන්ද සිටුවේ සිද්ධුනේම වෙනස් ආකාරයකින්
අතීතයට ගිහිල්ලා දැන් මම මේ කියන්නේ ඔයාගේ මරණය ගැනයි මම මේ කතා කරන්නේ. ඔයාගේ මරණය ගැන. දැන් මම බන කියන්නේ ඔයාට. ඔයාගේ මරණය කියන එක කොහොම වෙන එකක්ද? හැබැයි මට ඔයාගේ මරණය සිද්ධ වෙන හැටි කියන්න පුළුවන් එක ක්‍රමයකින්. ඒ තමයි ඔයාගේ මරණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඔයා හිතන්නේ නැති විදිහකට. චින්ති තම්පි විනස්සති අචින්ති තම්පි භවති. දැන් සමහර අය අවසන් කැමැති පත්‍රය ලියනවා. ඉතින් ඒ වගේ සාර්ථක අසාර්ථක බව මට තේරෙන්නේ නැහැ. නමුත් ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ හිතන්නේ නැති විදිහකට. ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ හිතන්නේ නැති විදිහකට නම් ඔබ නොකළ යුතු දෙයක් තියෙනවා. මැරෙන විදිහ හිතන්න එපා. ඒ අසාර්ථක සිතවිල්ල ඔබ හිතන්න එපා. මම මේ විදිහටයි මැරෙන්නේ කියලා. ඔබ කළ යුතු දෙයක් තියෙනවා. මරණයට සූදානම් වීම. ඒක කොයි ආකාරයෙන් සිද්ධ වුණත් ඔබ ඒකට සූදානම් වෙන්න. ඔච්චරයි. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෘක්ෂයක් යට ඉපදුණා. වෘක්ෂයක් යට ගසක් යට සම්බුදු වුණා. වෘක්ෂයක් යට පිරිනොම් පෑවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා ඈත වනේ ගල් ලෙනක ඇත්තු ගොඩක් මැද පිරිනොම් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉපදුනම ගෙදර ඉපදුන කාමරේම පිරිනොම් පෑවා. මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බමුණු කුලේ ඉපදිලා ඈත ගල් ලෙනක හොරුන් 500කකින් ගුටි කාලා ඇටකටු අබෑට ගානට කුඩු වෙනකල් ගුටි කාලා පිරිනොම් පෑවා. රහතන් වහන්සේ නම ගුටි කාලා පිරිනොම් පෑවා. අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දසදහසක් ලෝක ධාතු දිවසින් දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ උණ පඳුරක් යට පිරිනොම් පෑවා. අපගේ අඟුලිමාල මහරහතන් මහා තෙද ඇති මහා බල ඇති සක්වල කෝටියක පැතිරෙන සත්‍යක්‍රියා ඇති අඟුලිමාල මොනිදුන් මහා වනේ කැලයක පිරිනොම් පෑවා. සුවාසු දාස ධර්මස්කන්ධේ දරාගත් අනද මහතෙරුන් ගඟක් මැද අහසේ පිරිනොම් පෑවා. මේ බුද්ධ ශාසනයේ ඉස්ලාම පිරිනොම් පාපු රහතන් වහන්සේ නාලක රහතන් වහන්සේ ඈත පර්වතේ බිත්තියකට හිට වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට වැඳගෙන පිරිනොම් පෑවා. හැමෝම එක විදිහට මැරෙන්නේ නැහැ. හැමෝම එක විදිහට මැරෙන්නේ නැහැ. මම මේ රහතන් වහන්සේලා ගැන කිව්වේ රජවරුන්ගේ ජීවිත දිහා බලන්න. එක එක රජවරු එක එක විදිහට මැරුණා. එක එක සිටුවරු එක එක විදිහට මැරුණා. ඔයාගේ ගමේ මිනිස්සු එක එක විදිහට මැරුණා. ඔයා හවස නිවුස් බලනකොට ওই රූපවාහිනියෙන් පෙන්නන වෙඩි තියලා ඕන්න මිනිස්සෙක් මැරෙන විදිහ. ඔයාට පේනවා බස් එකක් පෙරලිලා මැරිලා. ඕන්න මිනිස්සෙක් මැරෙන විදිහ. ඔයාට පේනවා කෝච්චියේ කක්කුසියකට දරුවෙක් දාලා ඕන්න දරුවෙක් මැරිච්ච විදිය. ලඳු කැලෑවකින් මිනිහක් හොයා ගන්නවා. ඕන්න මිනිස්සෙක් මැරිලා තියෙන විදිය. එල්ලිලා මැරිලා සියදි විනාසාගෙන තට්ටුවකින් පැනලා
ගඟේ ගහගෙන ගිහිල්ලා නාන්න ගිය තැන ගහගෙන ගිහිල්ලා කිඹුලෝ අල්ලලා සර්පයෝ දෂ්ට කළා මිනිස්සු මැරෙන විදිය. ওই මිනිස්සු ජීවිතේ කවදාවත් හිතලා තියනවද මම මෙහෙම මැරෙයි කියලා? කවදාවත් හිතලා නැහැ. මම මේ ඔබටයි කියන්නේ. ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ කවදාවත් හිතපො නැති විදිහට. මම මේ ඒ නිසා මේ ලෝකෙ සිද්ධ වෙන්නේම අනිත්‍ය කියනවා. විනා භාවය අන්‍ය ස්වභාවයකට පත්වීමමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. ඒ නිසා ඇත්ත දැක දැක ඇත්තට මුහුණ දෙමු. සත්‍ය දැක දැක සත්‍යයට මුහුණ දෙමු. මොකද්ද සත්‍ය? අනිත්‍ය. දැන් මේ අම්මලා ධර්මයේ දන්න නිසා මේ දරුවෝ ධර්මයේ අහලා තියෙන නිසා මේවට මුහුණ දෙනවා. පන ගහලා ඉන්නවා. සමහර ගෙවල් වල මරණයක් වුණාට පස්සේ සති ගණන් මාස ගණන් මිනිසුන්ට නැගිටින්න බෑ. ඒ ඇස්වල තියෙන දුක, පපුවේ ඇවිලෙන ගින්දර මේ මිනිසුන්ට ලේසියෙන් නිවා ගන්න බෑ. ඇයි මේ මිනිසුන්ට තවත් කෙනෙක්ගේ වියෝවය මිනිස්සු කියන්නේ අපිට ඇයි තවත් කෙනෙක්ගේ වියෝව මේ තරම් දරා ගන්න බැරි? සත්‍ය හිතලා නැහැ, සත්‍යයට මුහුණ දෙන්න බෑ.